හෝ පොඩ්ඩක් ඉන්නකෝ. අද අපි මොනවද හදන්න යන බලමු. ගෙදර තියෙන අමුද්‍රව්‍ය 5ක් යොදාගෙන. ඉතින් අද මම හදන්න යන්නේ දොදොල්. මේ දොදොල් හදන්න පොල් ගෙඩි 5ක් තමයි මම ගත්තේ. ඒ පොල් ටික හොඳට ගා ගන්නවා. ඔය වීඩියෝ එකේ පේන විදිහට මම හොඳට ගා ගත්තා. ඊට පස්සේ මම ඔන්න පොල් කිරි ටික මිරික ගන්න තමයි යන්නේ. ඒ කිරි ටික මිරික ගද්දී මම වතුර කෝප්ප ලොකු කෝප්ප පෙන්න වගේ ලොකු කෝප්ප 3ක් තමයි මම දැම්මේ. ඊට පස්සේ හොඳට මේ පොල් ටික මිරිකගෙන වෙනම භාජනයකට දාගත්තා. ඔයාලා පොල් ගන්නවා නම් වේලිච්ච පොල්ම ගන්න එක ගොඩක් හොඳයි. මොකද වේලිච්ච පොල් ගත්තාම තමයි දොදොල් එක ගොඩක් මෙලෙක්ව තෙල් පෑදෙන්න වගේ එන්නේ. ඔන්න මම ගෙදර තිබ්බ රටකජු ටික සුද්ධ කරගත්තා. සීනි ග්‍රෑම් 400යි, රටකජුයි හාල් පිටි ග්‍රෑම් 250කුයි අරගෙන දැන් ඔන්න දොදොල් මිශ්‍රණය හදන්න යන්නේ. මුලින්ම මං කරේ හාල් පිටි ටික බැද ගන්න. යාන්තම් හාල් පිටි ටික බැදීගෙන එනකොට කහ පාට වගේ මතුවෙනවා. අන්න ඒ වෙනකොට හාල් පිටි ටික ලිපෙන් බා ගන්න ඕනේ. ඊට පස්සේ මම සීනි මේස හැඳි 2ක් අරගෙන සීනි කැරමල් කරගන්න යන්නේ දොදොල් එකේ පාට ගන්න. ඔයාලට දොදොල් එකේ පාට කළු පාට වෙන්න ඕන නම් මේ සීනි තව ටිකක් වැඩිපුර අරගෙන ඒක ගොඩක් කැරමල් කරගත්තාම හරි. මම ඉතින් රන්වන් පාට වගේ වෙන්න තමයි සීනි මේව කරගත්තේ. දැන් සීනි ටික දාගත්ත පොල් කිරියකට. ඊට පස්සේ බැදපු හාල් පිටි ටිකක් දාගෙන හොඳට කැටි නැති වෙන්න පොල් කිරි ටික හොඳින් අර හාල් පිටි පොල් කිරි කැරමල් කරපු සීනි ටික මික්ස් කරගන්න. මම මේ වීඩියෝ එක නැතුණාට මම මීට කලින් ලුණුයි සීනි ග්‍රෑම් 400යි දාගෙන තමයි තියෙන්නේ. ඔන්න දැන් මම ලිපෙන් තියලා හොඳට හැඳි ගන්නවා. හොඳට මතක තියාගන්න දොදොල් ටික හැඳි ගන්නකොට හැමතිස්සෙම අත් දෙක මාරුවට හැඳි ගන්නවා. මම පැය 2කමාරක් විතර හැඳි ගෑවා. මොකද හැඳි ගෑවේ නැත්නම් යට අඩිය ඇලෙන්න බලනවා. ඔන්න ඉතින් බලන්නකෝ දොදොල් එකේ තිබ්බ පාටයි දැන් වෙනස් වීගෙන යන පාටයි ටික පාට වෙනස් වීගෙන යනවා. බලන්නකෝ එතකොට මිශ්‍රණයේ ඝනකම හැදෙන හැටි. ඔන්න දැන් දොදොල් එකේ අවසානයේ ලම් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මං කරන්නේ රටකජු බැදගත්ත රටකජු චුට්ටක් තිබ්බා ගෙදර. අන්න ඒ ටිකත් මම දැන් මේ දොදොල් එකට එකතු කරන්න යන්නේ. ඔන්න දොදොල් එකේ පදම හැදීගෙන තමයි එන්නේ. මම රටකජු ටිකත් එකතු කරා. එකතු කරලත් හොඳට හැඳි ගන්න. මෙන්න මේ වෙලාවට තමයි නොනවත්ම හොඳට හැඳි ගන්න ඕන. මගේ එකේ තෙල් වැඩි පෑදුන්නේ නැත්තේ මම එච්චර පැහිච්ච පොල් කියන්නේ වේලිච්ච පොල් නෙමෙයි. ඔන්න දැන් මම දොදොල් එක බාගත්තා. බාගෙන ඉක්මනින් නැත්තම් තාච්චියේ කැටි වෙන ඉක්මනින් තැටියකට දාගෙන මෙන්න මේ විදිහට තමයි මගේ දොදොල් එක හැදුනේ. ඔයාලට පුළුවන් ගෙදර ඉන්න වෙලාවක මෙන්න මේ වගේ රසම රස දොදොල් එකක් හදන්න. බයි බයි ගිහින් එන්නම්.